ඉරාන ඉතිහාසයේ ඇතිවිය හැකි විශාලතම ඇමරිකානු භූමි ආක්‍රමණය අද හෙටම ආරම්භ වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා බොහෝ යුද විශ්ලේෂකයින් පවසනවා. ඒ ටාගට් එක පර්ෂියන් ගල්ෆ් කලාපයේ තියෙන පොඩි දූපතක්. බොහෝ දෙනා කවදාවත් අහලා නැති තැනක්. නමුත් ඉරාන රජයේ ෆයිනෑන්ෂල් ලයිෆ්ලයින් එක තමයි අපි අද මේ කතා කරන කාග් දූපත. කාග් දූපත නැත්නම් ඉරානයට සල්ලි නැහැ. සල්ලි නැත්නම් යුද්ධයක් නැහැ. අඩුම තරමේ ඉරානයට පවතින්න බෑ. මේ කාරණාව එච්චරටම සරලයි. ඒකයි මේ දූපත මෙච්චරටම ඉරානයට වැදගත් වෙන්නේ. මාර්තු 13 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය මැද පෙරදිග කලාපයට මෙතෙක් එල්ල නොවුන බලවත්ම බෝම්බ ප්‍රහාරමාලාවක් දියත් කළා. ඒ කාග් දූපත ඉලක්ක කරගෙන. එහිදී ඉරාන හමුදා මර්මස්ථාන 90කට වඩා විනාශ කළා කියලා ට්‍රම්ප් පවසනවා. නමුත් ඌ හිතාමතාම කාග් දූපතේ තිබ්බ ඉන්ධන යටිතල පහසුකම් වලට හානි කළේ නැහැ. ඒත් ට්‍රම්ප් එක දෙයක් පැහැදිලිවම කිව්වා. ඉරානය දිගින් දිගටම හෝමුස් සමුද්‍ර සංධිය අවහිර කරනවා නම් ට්‍රම්ප් ගත්තේ තීරණය වෙනස් කරනවා කියලා. ඒ කියන්නේ කාග් දූපතේ ඉන්ධන යටිතල පහසුකම් වලට පාර දෙනවා කියලා. නමුත් ඉරානය තවමත් මේ අවහිර කිරීම නවත්තලා නැහැ. ඒ නිසා දැන් ඇමරිකාව දහස් ගණන් මැරින් බටෙන් මැද පෙරදිග කලාපයට ගොනු කරමින් සිටිනවා. 2200කට ආසන්න මැරින් බටෙන් USS ට්‍රිපෝලි නෞකාවෙන් ජපානයේ ඉඳන් මාර්තු 13 වෙනිදා කාග් දූපතට පිටත් වෙලා තියෙනවා. එයාලා දැනටමත් සටන් කලාපයට ඇතුල් වෙලා ඉවරයි. 11 වන සමුද්‍ර ගවේෂණ ඒකකය තවත් මැරින්ස්ලා 2500ක් එක්ක USS බොක්සර් නෞකාවෙන් සැන්ඩියාගෝ දූපතේ ඉඳන් කලින්ම පිටත් වෙලා තියෙනවා. 82 වන යාබෝන් බලකායේ බටින් 2000ක් පමණ කලාපයේ පූර්ව ස්ථානගත කිරීම කරලා තියෙනවා. ඇමරිකාව එතනින් නතර වෙලා නැහැ. US MQ-4C Triton කියන සෝදිසි කිරීමේ ඩ්‍රෝන කාග් දූපතේ ඉන්ධන පර්යන්ත උඩින් අකණ්ඩ ඔත්තු බැලීම් කරනවා. ඇමරිකාව මේ වගේ දේවල් කරන්නේ තමන්ගේ සොල්දාදුවන්ව යුද භූමියට ඇතුළත් කරගන්න කලින්. ඒ හරහා අපිට නිගමනයකට එන්න පුළුවන් හෙට අනිද්දා වෙද්දී ඇමරිකාව ලොකු භූමි ආක්‍රමණයක් කරයි කියලා. දැන් ඇමරිකාවට තියෙන විකල්ප 3යි. 1. නාවික අවහිර කිරීමක්. නේවල් බ්ලොකේඩ් එකක්. කාග් දූපත වටේට යුද නෞකා ස්ථානගත කරලා භූමියට යන්නේ නැතුවම ඉරාන ඉන්ධන ආදායම නවත්තනවා. 2. සම්පූර්ණ භූමිය අත්පත් කර ගැනීමක්. මැරින් බටින් යොදාගෙන දූපත ආක්‍රමණය කරලා හෝමුස් සමුද්‍ර සංධය විවෘත කරනකම් තුරුම්පුවක් විදිහට කාග් දූපත තියාගෙන ඉන්නවා. 3. බෝම්බ හෙලීම හරහා ඉරාන ඉන්ධන යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන එක. නමුත් ඒ ඔප්ෂන් එක නම් කීයටවත් කරන්න බෑ. එහෙම විනාශ කරොත් චීනයට යන ඉරාන ඉන්ධන සැපයුමේ 80%ක් එක රැයකින් නැති වෙනවා. එහෙම වුණොත් ගල්ෆ් කලාපයේ අනෙක් රටවල් වලට වෙන දේවල්වලට හිතාගන්න පුළුවන් නේ. ඒ නිසා ඇත්තම ගේම් එක වෙන්නේ බ්ලොකේඩ් එකක්ද නැත්නම් භූමි ආක්‍රමණයක්ද? මේක කරන්න තියෙන අවදානම ඇමරිකානු එක්සත් ජනපදය හොඳින්ම දන්නවා. ඉරානය අවුරුදු ගානක ඉඳන් දැනගෙන හිටියා මේ ආක්‍රමණය කොයි වෙලේ හරි තමන්ගේ රටට එනවා කියලා. ඒ නිසා ඉරානයේ කාග් දූපතේ හමුදා බටින් යොදවලා ගුවන් ආරක්ෂණ පද්ධති ශක්තිමත් කරලා උගුල් අටවලා තමයි තියෙන්නේ. ඊට අමතරව වෙරළ තීරයන් වල ඇන්ටි ආර්මර් මයින්ස් බිම්බෝම්බ දාලා තියෙනවා. ඇමරිකානු හමුදාවේ ගොඩබිම ආක්‍රමණයක් බලාපොරොත්තු වෙන. එච්චරයි කියලාද හිතුවේ? නෑ. ඉරාන ප්‍රධාන භූමිය මේ දූපතේ ඉඳන් 75ක් දුරින් තමයි පිහිටලා තියෙන්නේ. ඒකේ තියෙනවා නැවුනාශක ක්‍රූස් මිසයිල, බැලස්ටික් පද්ධති, රොකට් කාලතුවක්කු, මරාගෙන මැරෙන ඩ්‍රෝන යාන, ඒවා හැම එකක්ම මේ දූපතට එල්ල වෙන්න පුළුවන්. ඇමරිකානු නැව් වෙරළ බඩ කලාපයේ ඉඳලා මැරින්ස්ලාට සපෝට් කරනවා කියන්නේ එයාලා ඉරානයේ පහසු ඉලක්ක බවට පත් වෙනවා කියන එක. ඊශ්‍රායල මූලාශ්‍ර කියනවා මේම ආක්‍රමණයක් ආවොත් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර, RPG ප්‍රහාර සහ සැලකිය යුතු ඇමරිකානු හානියක් අනිවාර්යෙන්ම වෙනවා කියලා. ඉතින් යාළුවනේ අපි අද මේ ගෙනාව විස්තරය ගැන ඔයාලට හිතෙන්නේ මොකක්ද කියලා හැමෝටම පේන්න පහලින් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මේ වගේ රසවත් වීඩියෝ බලන්න සෙට් වෙන්න. එහෙනම් ආයෙත් මේ වගේ රසවත් වීඩියෝකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපි අදට සමුගන්නවා. ජය වේවා.